හායි යාළුවනේ අද උදේ මට හිතුණා අපේ අම්මා හදන විදිහට මාළු කරයක් හදන්න. ඒක හින්දා උදේම අපේ අම්මාවත් ඇදගෙනම ගියා දීවර සංස්ථාවේ මාළු කඩේට මාළු ගම කියලා. එතනට ගියාම අපේ අම්මා කිව්වා මනම් මාළු ගන්න එපා. හොඳ හබර්ලි මාළුවෙක් ගන්න කරියක් තියන්න රහයට එයි කියලා. ඊට පස්සේ හරි කියලා හිටපෙවුන්ගෙන් හොඳ ලොකුම මාළුව තෝරලා අරන් දුන්නා මේ මාළු කපන අයියට. කියන්නම තුරානේ. ඇත්තටම මේ සීෆිෂ් එකේ මාළු ගන්න එක හරිය හොඳයි. ඒ දන්නවද අනිත් තැන්වල වගේ නිකන් අනම්මනම් විදියට කපලා කොටලා දෙන්නේ නැහැ. මේගොල්ලෝ මාරම ලස්සනට කපලා ඒක සුද්ධ කරලා පෙති ගානට එකම ගානට පෙති කපලා එහෙම ඔක්කොම කරලා දෙනවා. අනිත් තැන්වල වගේ නිකන් ඔහේ කපලා දීලා ඔයගොල්ලෝ ගෙදර ගිහින් හොද ගන්න වගේ නැතුව ඒක ලස්සන ක්ලීන් එකට මේ වැඩේ කරලා දුන්නා. ඒ විතර නෙමෙයි තව මේගොල්ලෝ මාළු කපන්න සල්ලි එහෙම ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ තිබ්බා මල්ලි වල කැමති නම් කීයක් හරි මේ අර කැටයක් වගේ ගතිබ්බා ඒකට දාන්න කියලා කිව්වා. ඒ හැරෙන්න ඒගොල්ලෝ කපන්න මෙච්චරක් ඕනේ අච්චරක් ඕනේ කියලා කිසිම ගාණක් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි දුන්නේ නැතත් ඒගොල්ලෝ කපලා දෙන එක ලස්සනටම කපලා දෙනවා ආයේ. ඒක ආයේ කිසිම ඒ ගන්නෑ. ඊට පස්සේ මම ඊයට ගන්න කලින් කිව්වා අයියේ කපන්න කලින් පෙති කපන්න කලින් මට කියන්න මම වීඩියෝ එකක් ගන්නවා කියලා. එයාත් hina වෙලා හා මල්ලි කියලා මට පෙන්නලම ලස්සනට කෑලි කපලා දුන්නා. මොන වුණත් ඉතින් අපි අතින් සුද්ධ කරනවා වගේ ඉන්නේ නැහැ කියලා ගෙදරට ගෙනල්ලා මම මොකද කළේ මාළුව ආයෙසරේ වතුර දාලා ආයෙසරයක් හොඳට හොදලා අරගත්තා. හරි ඊට පස්සේ කරේ තියාගන්න මේ තාච්චෙල් තෙල් ටික දාලා අබෑට මේ සැහන්දක් දාගන්න සුදුරු උණු ගෙඩියක් දාගන්න මේ ඊට පස්සේ ඒකට උළුහාල් දාන්න. උළුහාල් මේ සැහන්දි එකමාරක් දෙකක් දැම්මත් හොඳයි. අවුලක් නැහැ. දෙකම කලවම් වෙද්දි සුදුරු උණු උළුහාල් අතරම ඒකට හොඳයි. අපේ අම්මගේ ඊට පස්සේ මේ බීරුණු දාගන්න ගෙඩි දෙකක් විතර දාලා හොඳට හැදිලා ගන්න සුදු ලුණු ටිකක් ලා දුඹුරු පාට යනකම්. හරි. සුදු ලුණු ටිකේ ලා දුඹුරු ටිකක් හැදිලා ගන්න ඉතල ඊට පස්සේ ගින්න ටිකක් මීඩියම් එකේ තියලා වතුර කෝප්ප දෙකක් විතර දාන්න. කහකුරු මේසෙන්දක් දාන්න. ඊට පස්සේ ගමරිස් මේසෙන්දක් දාන්න. ඊට පස්සේ මිරිස් තනි මිරිස් කුඩු අපි මන්නම් දැම්මේ මේ සැහැඳි 5ක් විතර. ඔයක ඕගලන්ට සරණුව දාගන්න. එතකොට ලුණු කුඩු මේ සැහැඳි එකමාරක්. හරි දාලා අපේ අම්ම මොකද කරන්නේ සියඹලා ගන්නවා. පුරක දාන්නේ. ඒක හින්දා සියඹලා ටිකක් කරන් ඒක හොඳට ඇට අරින්න දිය කරලා ඒක පැත්තකින් තියලා පසු මෙහා පැත්තේ කරිය වුණු වෙද්දි ඒකට අර මාළු කෑලි ටික ලස්සනට එකින් එක කැඩෙන්නේ නැති වෙන්න තැරෙන්නේ නැති වෙන්න හිමීට ඒ කරිය තියන්න ඕනේ. හරි කියලා ඊට පස්සේ මොකද කරන්නේ අර මේ අරන් තියාගත්ත සියඹලා එක තියෙන්නේ ඒකේ ඇට ටික වැටෙන්නේ නැති වෙන්න ඒකත් මිරිකලා දාගන්න කරියට. හරි මේ ටික දාලා ඒක පැත්තකින් රත් වෙන තියලා අපේ ගෙදර නම් කරපිංච ගහෙන් කඩන්නේ. අපි කඩෙන් ගන්න නෑ යාළුවනේ. අපි ගන්නේ ඒවට ෆ්‍රෙෂ් කරපිංච. ඒක හින්දා ගිහින් ගහෙන් කඩාගත්ත කරපිංච මේ නැටි දෙක තුනක් මම නම් කරපිංච අතරම ගොඩක් දානවට කැමතියි කරියට. ඒක හින්දා ගියාලා කරපිංච තුනක් විතර එහෙමම පෙති ටික අරලා දැම්මා මේ හොදලා. ඊට පස්සේ ඉතින් අපේ ක්‍රමයට ගත්ත පොල් ගෙඩියක් බින්දා මේ ඊට පස්සේ වතුර ටිකකුත් ඉතින් අරන් තියාගත්තා බොණ්ඩ කියලා. පස්සේ ඒක මට බොණ්ඩ අමතකත් වුණා. ඊට පස්සේ මොකද කරන්නේ පොල් ටික ගෑවා. පොල් ටික ගාරේලා පොල් කිරි ටික ගත්තා. අරක ගානට උණු වෙලා ඒ කියන්නේ මේ මාළුව හොඳට තැම්බුණාට පස්සේ ටිකක් ලිප ගානට ටික කළු කරලා තියලා පොල් ටික ගා ගන්න. ඒක මේ වයින් අතට මොකද ගොඩක් ලිප හයියෙන් තිබ්බ මේ වැඩිපුර තිබ්බත් මේ මාළුව කැරෙන්න බලනවා. ඊට පස්සේ පොල් කිරිය කරන් ලිප ඕෆ් කරලා මම ඕෆ් කරලා තිබ්බා. ඊට පස්සේ මේකට කිරි ටික දාලා ආයෙ මොකද කරන්නේ ලිප ඔන් කරලා ලිප අඩු ගින්නෙන් තියලා ටිකක් අර කිරි එකයි කරි එකයි ඔක්කොම එකට මික්ස් නැකන් තියන් හිටලා ගාන්ට ඔක්කොම උක් වෙලා ආවට පස්සේ ලිප ඕෆ් කරලා බා ගන්න තමයි තියෙන්නේ.